එතනදී ගිය පොය දවසේ මහා පවාරණය සිද්ධ වුණා. ඒකට අනුව දැන් ඔබට කර්ණ චීවරයක් පූජා කරගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. එතකොට මේ ආරාමේ මදන් ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් වස්වසන්ට යෙදුණා ඔබගේ ආරාධනාවෙන්. උන්වහන්සේලාගේ වස්තුම් මාසය සුපුරුදු පරිදි. මොකද අපිට වෙනසක් නැහැ. ඔබ හැමදේම වස් කාලේ වගේම අනිත් කාලවල වල සම්පාදනය කරනවා. උදේ ඉඳලා පින්ඩපාතේ වැඩලා ඒ කටයුතු කරන්න ඔබ ඉඩ තියලා නැහැ. ඉතින් වෙනදා වගේම පින්ගතනේ උන්වහන්සේලාගේ මඟ වඩාගෙන කටයුතු කළා. ඔබට අවවාද අනුශාසනා කළා. ඒ සියල්ල කළා. දැන් කටින චීවර පූජාවට කාලය ඇවිදලා තියෙනවා. එතන පළවෙනිදා ඊළඟ මාසේ පළවෙනිදා සෙනසුරාදා කටින පින්කම තියෙනවා. එතන මෙච්චර කාලෙ අපි කිව්වේ නෑ. ඒකට හේතුව ඒ වස්තුම් මාසේ අවසන් වෙන්න ඕනේ. මහා පවාරණ ඉවර වෙන්න ඕනේ. කටින චීවරයේ යන තීරණයක් ගන්න. එතකොට එනම් පළවෙනිදා කටින පින්කම තියෙනවා. ඒ කියන්නේ පළවෙනිදා රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව තියෙනවා. අපි හැමෝම එකතු වෙලා කරන. ඒවට ඔබ දැන් ඉඳලා ලෑස්ති කරලා සූදානම් වෙන්න. එතන ඉරිදා උදේට කටින දුස්සේ වඩම්මනවා සුපුරුදු පරිදි ඒ පෙරහැරේ ඔබට ඇහෙනවා ඇති උදේ ආවම අපේ පුතාලා පුහුණු වීම කටයුතු කරනවා. ඒ පුතාලා හැමදාම උදේ 6:00මාර 7:00මාර මට මතක නැහැ ඉස්කෝලේ යන්න කලින් ඒ කණ්ඩායම හැමදාම උදේට පුහුණු වෙනවා. ඒ බෙර කණ්ඩායම ඒ පින්කමට. යම් පුදුම වාසනාවන්ත අපිට උදේට හැමදාම ඇහෙනවා ඒක අපිට තේරෙනවා මේ දරුවන්ගේ ජීවිතම පුදුම වාසනාවන්ත. මම කියන්නේ ඒකයි. තව දවසක් ඉඳලා ගියත් කමක් නැහැ. තව දවසක් ඉඳලා ගෙදර ගියත් කමක් නැහැ. මොකද ඒ හිටපු දවසේ ඒ දරුවා තමන්ගේ ජීවිතයට කරගන්න පුළුවන් ලොකු දෙයක් කරගත්තා. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ ශබ්ද පූජාවන් පවත්වන්න තමන්ගේ හැකියාවන් වලින් පූජාවක් කරලා. තමන්ගේ හැකියාව කාලය කැපකිරීම තමන්ගේ සතුට ඒ දේවල් හැම එකක්ම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පූජා කළා. ඒ කරන කාර්යයන් දැක්කහම අපිට හරි සතුටුයි. ඒ වගේම අපිට හරි දුකයි. අපේ ජීවිතවලට මොකද උනේ කියලා කියන්නේ. අපිට පිනක් තිබුණේ නැහැ ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් බෙර ගහන්න. පුංචිම කාලේ ඊට පස්සේ නම් යම් අවස්ථාවක් උදා කරගත්තා. මම ඒකත් හැමෝටම මෙහිම අවස්ථාවක් උදා වෙනවද කියලා කියන්න බෑ. ඒත් ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගෙන කරපු වැඩ නෙමෙයි. ඒව ආසාවට කරපු දේවල්. එය නර්තනය හා සම්බන්ධ දේවල්. ඒවා ඉතින් ආසාවට කළා මිස භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කළා කියන්න බෑ. ඒක නිසා ඒවෙන් ලැබිච්ච පින බොහොම අඩු ඇති. යම් පිනක් සිද්ධ වෙන්න නැති නමුත් ඒක බොහොම අඩු ඇති. ඉතින් ඔය විදිහට පින්වතුනි දැන් මේ පෙරහැර මංගල්‍ය කරන්න ටික සූදානම් වෙනවා. ඉතින් ඔබට පුළුවන් එදාට මේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙලා ඒ කරුණු කාරණා වලට අතීත තියාගන්න. ඒ වගේම පින්වතුනි කටින දුස්සය මැසීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. සුපුරුදු පරිදි අපේ කුවේණී දේවිය දැන් යම් කාලයක් තිස්සේ ඉඳලා ඒකට අදාළ කරුණු කාරණා කරමින් හිටියා. එතන ඒකට අනුව එතුමිය දැන් ඔබට ඒක මහන්න අවස්ථාව සලසලා දෙන්න වැඩ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. එතන සුපුරුදු පරිදි ඔබට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. 16 වෙනිදා සහ 16 වෙනිදා ඉඳලා උදේ 8 ඉඳලා හවස 5 දක්වා කාලය ඔබට තියෙනවා පින්වතුනි කටින දුස්සේ මැසීමේ කටයුතු කරා. උදේ 8 ඉඳලා හවස 5 දක්වා කාලය තියෙනවා. ඒ කාලයේදී ඔබ එතනට සම්බන්ධ වෙලා
ඒ කටයුත්ත කරන්න. සෙනසුරාදා දවසේ විතරක්. සෙනසුරාදාට විතරක් උදේ 8 ඉඳලා රාත්‍රී 10 දක්වා. එම කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද දුර බැහැර ඉඳලා එන අය සෙනසුරාදාට ඇවිදilla එතනට අර දුර බැහැර ඉඳලා එන අය ඒ රාත්‍රී කාලේ එයට ඒ දුර බැහැර ඉඳලා එන අයට දෙන්න පින්වතුනි. නිරන්තරයෙන් ඉන්න අය නිතර එන අය හො ළඟපාතේ ඉන්න අය බලන්න පුළුවන් තරම් අනිත් දවස් වලට සම්බන්ධ වෙන්න. එතකොට කටන දොස්සේ මැසීම සිදු වෙන්නේ ඔබ දන්නවා මේ ළඟ ෆුඩ් සිටියක් දාලා තියෙනවා. අනේ ෆුඩ් සිටියට පිටිපස්සේ. ඉතින් ෆුඩ් සිටිය කරන මහතුරු ගැන කියන්න ඕනේ. මොකද අපි ආරාධනා කළා තමයි ලොකු රිස්ක් එකක් අරගෙන මේ මහතුරු ඒ ෆුඩ් සිටිය දැම්මේ. අපි ආරාධනා කළේ එතකොට ඔබට විශේෂයෙන් මේ සුදු මිනිස්සු ගම්මානයේ ලොකු පිරිසක් ඉන්නවා. ඒ අයට ඉංගිරියට අර එහෙම යන්න ඕනේ නැහැ. ත්‍රිවිල් වලට වියදම් කරගෙන. එතුමලා ඒකට කැමති වුණා පින්වතුනි. එහෙම ෆුඩ් සිටියක් දාන්න තරම් සමහර විට සෙනඟක් නැතුව වුණත් කැමති වුණා. කැමති වෙලා ඒක ආරම්භ කළා. මම හිතන්නේ ඔබගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නවා ඒක. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් හැමදේම මේ ළඟපාතට ගේන්න පින්වතුනි. ඔබට ඉතින් නිදහසේ ඒ කටයුතු කරගන්න පුළුවන්. මම කැමති නෑ. ඉංග්‍රීසියට තියා කුටියෙන්වත් එළියට බහින්න. මොකද ඔබට ඉංග්‍රීසියට යන්න වෙනවා ගුවහම මට නිකන් හිතෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට හිතෙනවා. එතකොට පුණ්‍ය භාරයෙන් එහෙම දෙයක් ගැන සඳහන් කළාම සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා බොහොම කැමැත්තෙන් ඒකට අනුමැතිය ලබා දෙනවා. මොකද ඔබ පුළුවන් තරම් ඉන්න පුණ්‍ය භූමියක් ඇතුලේ. එතකොට පුළුවන් නම් හැම ඔබට අවශ්‍ය හැම දෙයක්ම. සමහරවිට තව ඉස්සරහ කාලේදී වෙනතුනේ ෂෙඩ් එකක් පවා ආරම්භ වෙයි. ඒ වටේදී ඔබ අතර ඉන්න පිරිස් ඉන්නවා. ඒවට කරුණු කාරණා ලෑස්ති කරමින් පවතින. එතකොට ආයි තෙල් ගහන්න කියලා ඉංගිරිය යන්න දෙයක් නැහැ. දේවා ඉස්සරහට සිද්ධ වෙයි වෙනතුනේ. අපි උත්සාහ කරමු ATM මැෂින් එකක් ආරාමේ කොහේ හරි කමන්නේ හරි කරගන්න. මොකද හොරු හතුරන්ගෙන් එන කරදර නිසා. ඔය විදිහට අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරගමු. ඔබ හැමදෙස්සෙම මතක තියාගන්න ඔය ඔක්කොම ඔබට සපයන සේවාවන්. ඔය ඔක්කොම ඔබට සපයන සේවාවන්. ඒ නිසා මේ සේවාවන් ලබාගෙන මොකද කරන්නේ? ඔබගේ වැඩේ කරගන්න. ඔබගේ වැඩේ කරගන්න තමයි මේ සේවාවන් සපයන්නේ. ඔබ ගාව මුදලක් ඇති. මේ වෙලාවේ ඔබට වටිනම සම්පත ඔබගේ මුදල නෙමෙයි කියලා මට හිතෙන්නේ. මොකද බණ ඇහපු නිසා. ඇහුවද? තේරුණාද? එහෙනම් මුදල නෙමෙයි වෙන්න ඕනේ මේ වෙලාවේ ඔබට තියෙන වටිනම සම්පත පින්ගෙන ඔබගේ ජීවිතේ. ඒක ඔබගේ ජීවිතේ ඔබ ගොඩාක් කල් ගත කළා. අවුරුදු 30 40 තමයි මෙතන ඉන්න හැමෝගෙම අවරේජ් එක ගත්තොත් එimhe 30 40ක් පැනලා අවුරුදු 60ක් විතර වෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ට පැනපු අය තමයි වැඩිපුර ඉන්නේ මෙතන. ඒතර අවරේජ් එක අවුරුදු 50ක් මෙතන ඉන්න පිරිසක. ඒතර ඔබ හිතලා බලන්න තියෙනවා. අවුරුදු 50ක්ම නාස්ති කළා. සමහර තව එක අවුරුද්දයි තියෙන්නේ තියෙන්නේ. සමහර තව මාස දෙකයි තියෙන්නේ. මේ අද අන්තිම දවසේ වෙන්න පුළුවන්. ඒක නිසා අර්ථාන්විතව ගෙවන්න තමයි ඕනේ තියෙන්නේ. අර ඉංග්‍රීසි ටවුන් එකේ වටයක් ගිහිල්ලා වහම කරලා එළවලු මේ කැරට් 500කුයි ලුණු 250කුයි අරගෙන ආපහු බස් එකගෙන ගලා හරි ක්‍රීල් එකක් අරන් හරි එනකොට වරුවක් ගිහිල්ලා ඉවරයි නම් පෙන්නේ. ඒකට වඩා හොඳයි ඔය මේකට ඇවිදලා අර චෛත්‍ය අතු ගෑවනම් පෙන්නේ. මේ මිනිස්සුන්ට කන්න බොන්න ටිකක් දුන්නා මේ එන පිරිස් පින්වත් පිරිසට නේද? දන් වැට ඇරලා දුන්නා නම් ඒ දන් වැට ගාව පිහදා ගත්තා. පිහදම්ම නම් බින්න ගස් කළා නම් එහෙනම් තමයි වැලිමලුවකට ගිහිල්ලා මග වඩන්න උත්සාහ කළා නම් බණ ටිකක් ඇහුවා නම් ජීවිතේ අර්ථාන්විත වෙනවා. මොකද මෙච්චර කල් ඕවනේ කලේ පින්වද? shopping ගිහිල්ලා ඇති නේද? දෙරෙප්පු ගෙවෙනකම්. ඒකම කියන්නේ ඇති වැඩක් වුන්නේ නැහැ නේද? මේ තාම ඔබ මෙතන ඉතින් ඒක. මම ඔබට කියන්නේ පින්වදනි මේ මම ඔබට බල කරනවා නේ මේ කිසි දෙයක් කරන්න පින්වද. මම ඔබට කියන්නේ ඔබ බුද්ධියේ විමසුමට ලක් කරන්න මේ. ඔබට බුද්ධියක් තියෙනවනේ. ඔබ හරබැර දන්න මිනිස්සුනේ පින්වද. මේ ඔබ කවදාකවත් මේ ඉර විකුණන්නේ නැහැ නේද පින්වතුනි?
ඉටිපන්දමක් ගන්න. එහෙම කරන්නේ නැහැ නේ. ඔබ හොඳ බිස්නස් කාර්යෝනේ ඔක්කොම මෙතන ඉන්න අය. හොඳට දන්නවනේ මේකදනේ. හරබැර කියන්නේ මොකද්ද කියලා. එහෙනම් ඔබගේ ජීවිතේට ඔයිට වඩා ලොකු ලන්සුවක් දෙන්න. දැන් සමහර මහත්තුරුන්ට අපි කියන දැන් අපි ඔය කොහේ හරි යන ගමන් හෝ මොන හරි අවස්ථාවකදී මොන ගැහුනොත් එහෙම අපි කියනවා මහත්තයෝ ඔබතුමාට සල්ලි තියෙනවනේ. ඔබතුමාගේ වැඩවලට ගන්න සේවකෙක්. බිරිඳව සීල ශ්‍රාවිකාවක් කරා. සීල වැසියක් කරා. ගෙදර උයන්න නම් තියෙන්නේ. එහෙම නැත්නම් අපි ද බිස්නස් එකේ කොටසක් බලන්න නම් තියෙන්නේ. දැන් ඉතින් ඔබතුමාට සල්ලි තියෙන්නේ. මම එහෙම කියන එක වැරදි. ඉතින් මොකද හැම මිනිස්සෙක්ම එක්කෙනා එකයිනේ. හැම මිනිස්සෙක්ම නිවන් දකින්න ඕනේ. නමුත් මම එහෙම කියන්නේ මොකොත් නෙමෙයි. ඒ අය දැන් නිවන් දකින්න ඇවිල්ලා ඉන්නේ. නමුත් ඒ අයගේ සේවක නිවන් දකින්න ඇවිදilla නැහනේ. හෝ රස්සාවක් හොයන මිනිස්සෙක් නිවන් දකින්න ඇවිල්ලා නැහනේ තාම. ඒතර අපි එයාට පැහැදිලි කරලා දෙනවා. ඔය නෝනා කරන වැඩි අපිද නෝනා ඇකවුන්ටන්ට් කෙනෙක්. නෝනාට ගෙවනවා මේ කියන රුපියල් ලක්ෂයක විතර පඩියක් ඉතුරු වෙනවා නෝනා හින්දා කියලා අපි ඒක හිතමු. සල්ලි තියෙනවා නම් දැන් මොකටද මේ විතර ව්‍යාපාරයක් කරන්නේ ඔබ? ඔබ රස්සාවක් කරන්නේ ඇයි? ඒකයි මේ තේරුම් ගන්න ඕනේ. මොකද මේ ගොඩාක් වෙනතනේ ඒසියන් මිනිස්සුන්ගේ මානසිකත්වය හරි වෙනස් වෙනතනේ. ඒක කොහෙන් ආවද මන්ද ආසියාවටමයි සීල බුදුවරු පහළ වෙන්නේ. ආසියාවෙමයි සීල ඍෂිවරු පහළ වෙන්නේ. නමුත් ඒ කියන්නේ බලන්න හොඳට මේ ආසියාව කියන ඒ පෙරදිග පැත්තනේ වෙනතනේ සම්පූර්ණයෙන්ම ජේසුස් වහන්සේ පහළ වෙලා තියෙන්නේ. ඒ වගේ මුනිවරු පහළ වෙලා තියෙන්නේත් එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ වගේ මුනිවරු පහළ වෙලා තියෙන්නේත් එහෙමයි. ඔය ආදිවාසී මේ ඉන්දියාවේ පහළ වෙලා හිටපු ඒ සියලු ශාස්ත්‍රවරු එක එක જાති ඍෂිවරු මේ හැමෝම වෙනදනේ මේ පෙරදිග පැත්තට වෙන්නේ පහළ වෙලා තියෙන්නේ. මේ පෙරදිගේ ඉන්න මිනිස්සුන්ට තමයි වෙනදනේ නීචි නැත්තේ. ඒකට හේතුව පෙරදිගේ ඉන්න මිනිස්සුන්ට අපරදිගෙන් එනවා දේවල් වෙනදනේ ආයිලා ඒව ග්‍රහණය වුණාට පස්සේ ඒගොල්ලන්ට නීචි නැති වෙන එක පාට. මොකද පෙරදිග මිනිස්සයාගේ ස්වභාවය තමයි වෙනදනේ මොකක් හරි විමුක්තියක් උදෙසා ගමන් කරන්නේ. මොකද යාගේ ඒ පිරිසගේ ලේවල තියෙන්නේ මේ ක්‍රමයේ. මොකක් හරි විමුක්තියක් උදෙසා යන්නේ. එකතු කරන ගොඩ ගහන එහෙම එකක් නැහැ. නමුත් අර අපරදිග මොකක් හරි එකක් ආවට පස්සේ වෙනතන. ඒවත් එක සම්බන්ධ වෙනකොට හැමතිස්සෙම අර මොකක් හරි නිකන් වික්ෂිප්ත වීමක් වෙලා එකපාරට ගොඩ ගහන්න පටන් ගන්නවා. මේ අපේ මිනිස්සු කවදාකවත් නම් ගහගත්තේ නැහැ නේ පිටින්. ධම්මපදේ නිර්මාතෘකව. ඔබ ගාව ඕනතරම් ධම්මපදේ පොත ඇතින් පොතේ සංස්කාරක කියන්නේ මම මේ කියන්නේ. ධම්මපදය කියන පොත. ඒක නිර්මාතෘකව. කාගේ නමද තියෙන්නේ? ධම්මපදය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මාණයක් නෙමෙයි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍රවල අග්ගිස්සේ තියෙන පුංචි පුංචි ගාථා කැලි කියන්නේ. අනේ පුංචි පුංචි ගාථා එකතු කරලා හදපු ලස්සන නිර්මාණයක් ධම්මපදය කියන පුස්තකේ. එහෙනම් ඒකට කවුරුත් නැහැ නේ පින්දනේ. ලියපු කෙනෙක්. ලියපු අය නම් ගහන්නේ නැහැ නේ කවදා. අතීතයේදී වෙච්ච පොත්වල පින්දනේ එහෙම නන් නැහැ නේ. පොත් ලක්ෂ ගණන් කෝටි ගණන් ලියවිලා ඇති. ඒ සමහර ඍෂිවරුන් අපි දන්න අහවල් රිසිවරයා තමයි ඒක ලිව්වේ කියලා. එහෙම ලිව්වත් පින්වතුනි කවදාවත් ඒ රිසිවරයා ඒකට පේටන්ට් රයිට්ස් අරන් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක මමයි ලිව්වේ මේක අපිට විතරයි කියලා එහෙම එකක් නැහැ පින්. නමුත් අර අපරදිගේ මිනිස්සුන්ගේ එක විදිහක් තියෙනවා. ඒක ඔක්කොගෙම නෙමෙයි පින්වතුනි. ඒකත් තේරුම් ගන්න. ඔක්කොගෙම නෙමෙයි. එහෙම තමයි මොකක් හරි සම්ප්‍රදායක්. කොහෙන් හරි රටකින් ආපු සම්ප්‍රදායක්. අපරදික කිව්වම මහ විශාලයිනේ. කොහෙන් හරි රටකින් ආපු සම්ප්‍රදායක් තියෙනවා පින්වතුනි. ඔය රටකින් හෝ පුද්ගලයෙක් කීප දෙනෙක්ගෙන් හරි පටන් අරන්. අර හැමදේම තමන් සතු කරගන්න. මේ මගේ කොටස කියලා වෙන් කරගන්න ගතිය. දැන් ඕක ඇවිදින්න පින්වතුනි මේ පිරිසත් එක්ක සම්බන්ධ වෙනකොට අර ඍෂිවරු මුනිවරු කියපු දේවලුයි අරවයි එකට කලවම් වුණාට පස්සේ පින්වතුනි වික්ෂිප්ත වෙනවා. ඒ වික්ෂිප්ත වෙලා අද අන්තිමට අපරදිග ලෝකේ ජීවත් වෙන මිනිස්සු විඳින ජීවිතේවත් විඳින්න බැරි වෙලා තියෙනවා පින්වතුනි. පෙරදිග ලෝකේ ඉන්න මිනිස්සුන්ට. දැන් හොඳට දන්නවා දැන් මෙතන ඇති අපරදිග ලෝකේ රටවල් වල ජීවත් වෙන. එතන ඒ රටවල් වල මිනිස්සු හොඳට හම්බ කරනවා. හම්බ කරලා හොඳට කනවා. දැන් අපි දැකලා තියෙනවා අපි ඒ රටවල් වල ඉන්න කාලේ අපිට හීලෙන මේ මොකද්ද බල මූමෙන් කරන්නේ කියලා. පවුම් 25ක විතර කනවා උදවසට. මේ බොහොම අමාරුවෙන් පවුම් 5ක් වේදන් කරගන්නේ කන්නේ.
මොකද අපි ඊයේ පින්විතනේ හම්බ කරන්නේ ඉතුරු කරන්න ආපහු එන්න. මොකද අපි එහෙ ජීවත් වෙන්න ගියේ නැහැ. නැත්නම් මේ මිනිස්සු එහෙ ජීවත් වෙනවා. ඒ මිනිස්සු හොඳට හම්බ කරනවා. ඒ හම්බ කරන්නේ මම හොඳ පෝෂ්‍යදායී දේවල් කනවා බොනවා. තමර සලාඩ් එකක් ගන්නවා පින්විතනේ පවුම් 5යි. මේ හීල් වෙනවා අපිට. පවුම් 5ක් දීලා සලාඩ් එකක් ගන්න. අපි මුළු දවසම කනේවා ආදි වශයෙන්. නැද මේ මිනිස්සු ජීවත් වෙනවා. මේ මිනිස්සු හම්බ කරනවා ජීවත් වෙනවා. ඒගොල්ලන් ඇහුවොත් මේ මාස අන්තිමට මොනවද ඉතුරු කියලා. අපිට මොකද ඉතුරු නැහැ. ඒගොල්ලෝ හම්බ කළා, විනෝද වුණා, කෑව බිව්වා, හිටියා. නමුත් අපි එවත් මේ ආසියාතික රටවල ඉන්න පිරිස හම්බ කරනවා. අන්තිමට කාපු දෙයක්වත් නැහැ. හරියට ඇඳලත් නැහැ. මේ මොකුත් නැහැ. අන්තිමට ගොඩක් ඉතුරු කළක් තියෙනවා. ඒ ඉතුරු කරපු දේවල් වලට වෙච්ච දෙයක්වත් නැහැ අන්තිමට. දරු මල්ලොත් ඒවට රණ්ඩු වෙලා අන්තිම මිනි මරාගෙන එක දරුවෙක් හිරේ අනිත් දරුවා මැරිලා අනිත් එකාට සල්ලි ටික අයිති වුණා. ඔන්න ඔයගේ මට්ටමක තමයි මේ ජීවිත කාල ගෙනියන්නේ. ඒක හරි අවාසනාවන්ත සිද්ධ වීමක්. ඔබ පුළුවන් නම් මේක ඔළුවට ගන්න පිටින්. ඔබ හම්බ කරලා තියෙනවනේ. ඔය හම්බ කළා කියලා කියන්නේ පිටින් ඔබට නිවන් දකින්න තිබිච්ච අවස්ථාව ඔබ අහිමි කරගන්න. නිවන් දකින්න තිබිච්ච අවස්ථාව අහිමි කරගෙන ඔබ හම්බ කරා. පිළිගන්නවද නැද්ද? ඔය හම්බ කරපු එක සතයක්වත් පින්විතනේ ඔබට පිනක් සිද්ධ වෙනවා කියලා හේකුත් නැහැ. ඔබට කුසලයක් සිද්ධ වුණා කියලා හේකුත් නැහැ. ඔබගේ ජීවිතේ අවුරුදු 50ක් නිස්කාරණේ නාස්ති වුණා. හැබැයි ඔබට සල්ලි ටිකක් තියෙනවා. ඒක තමයි අංක 1කට සිද්ධ වුණේ. මම දැන් එකක් ඇති හැමෝම ඒ කාරණාව. නමුත් දැන් ඔබ ගාව සල්ලි ටිකක් තියෙනවනේ. එහෙනම් දැන් ඔබ කලියුද එකම කාරණාව තමයි පින්විතනේ ඔය සල්ලි වලින් ඔබ ජීවත් වෙන්නේ. සල්ලි වලින් ජීවත් වෙන්න කියලා කියන්නේ පින්විතනේ ඔබ හම්බ කරපු සල්ලි තියෙනවනේ දැන් ඔය සල්ලි වියදම් වුණාට කමක් නැහැ පින්විතනේ. දොරදන් දෙන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒවා වියදම් වුණාට කමක් නැහැ පින්විතනේ. ඔබ බේර ගන්න ඔබගේ කාලේ. දැන් ඉස්සර ඔබ සල්ලි බේරගත්තානේ. කාලෙදිදී සල්ලි බේරගත්තා. දැන් ඔබට සල්ලි තියෙනවා නම් මම මේකේ සල්ලි නැත්තම් කරන්න එපා. සල්ලි තියෙනවා නම් පින්විතනේ. ඔබ විසින් කළ යුත්තේ ඔය වියදම් වුණාට කමක් නැහැ. එයා වියදම් වුණාට කමක් නැහැ. ඔබ ඔබගේ කාලය බේරගන්න. නැත්තම් ලොකු අපරාධයක් ඔබට සිද්ධ වෙන්නේ. ලොකු අපරාධයක්. ඒක නිසා තමයි පින්වතුනි අපි සමහර වෙලාවට ඒ පිරිසට කියන්නේ. නිදහස් කරන්න නෝනව. අපි දුන්න ලක්ෂයයි. දැන් ගොඩාක් සල්ලි තියෙනවනේ දැන් බිස්නස් එක ගන්න කරන්නේ ලොකු සල්ලියක් දෙනවා. ලක්ෂයක් ඉතුරු වෙනව නෝන නිසා. ඉතින් ඕකට ඇකවුන්ටන්ට් කෙනෙක් දාගත්තා නම් නෝන නිවන් දකින්නනේ. අපි සල්ලි හම්බ කරන්නේ පින්වතුනි සල්ලි අපේ වැඩකාරය කරගන්න මිසක් අපි සල්ලි වලට වැඩකාරයෙක් වෙන්න නෙමෙයි නේ.